Hi guys, welcome back to my channel. ඔන්න ඉතින් අද මම උදේ පාන්දර කොහෙද මේ යන්නේ? මම යනවා පොළොන්නරුවේ සවාරියක් යන්න. මේ අපි මගින් බැහැලා මෙන්න මේවා ගත්තා. මේ තමයි මොර. ඊට පස්සේ මේ ගල් සියඹලා මේවා අරගෙන අපි ඉතින් මෙන්න මේ විදිහට ලස්සන පරිසරයක ලස්සන view එකක් එක්ක අපි මේ විදිහට එනවා. මේ තියෙන්නේ ගිරිතලයේ වැව. අපි ගිරිතලයට එනකොට වෙලාව 9:43. 9:00 වගේ වෙලා තින්නේ. මේ තමයි ගිරිතලයේ වැව. අපිට පේන්නේ මෙන්න මේ විදියට යද්දි. අපි මෙන්න මේ විදියට පොළොන්නරුවට එනවා. හරියටම උදේ 11 පහු පොළොන්නරුවට එද්දී අපි ගමන ආරම්භ කරේ පාන්දර 5ට. 5ට තමයි අපි එන්න පිටත් උනේ. අපි උදේ 11 වගේ වෙද්දී කොහොම හරි පොළොන්නරුවට ආවා. අපි ආවේ හයිවේ එකේ. මේ තියෙන්නේ පොළොන්නරුවේ ටවුන් එක ස්කිප් කරලා යන්න පුළුවන් පාරක්. මේ පාරේ ඇත්තටම ගොඩාක් වාහන නැහැ. හොඳටම හදලා තියෙන පාරක්. ටවුන් එක ස්කිප් කරලා යන්න. ඊට පස්සේ අපි එනවා මෙන්න මේ විදිහට මනම්පිටියට. මේ ඉස්සරහා තියෙන්නේ මනම්පිටියේ පාලම. මේ පාලමේ විශේෂත්වයක් තියෙනවා කියලා කිව්වා අපේ බාප්පා. මොකද මේ පාලම ඉස්සර මේක තමයි අලුතින් හදපු පාලම. ඉස්සර තිබිලා තින්නේ මෙතන පාලමත් ඒ එකම පාලමේ තමයි කෝච්චි බසුත් යන්නේ. පාලම උඩ මේ වැඩ කෙරෙන හැටියට මේකත් එක්ක බලන්න තමයි ආවේ. මම ඔයාලට පෙන්නන්න පාලම. මේ තියෙන පාලමේ ආරම්භක හරය මෙන්න මේ විදිහට තමයි. පාලම උඩ ඉඳලා අපිට බැලුවාම අපේ ඔපොසිට් සයිඩ් එකේ අර ඈතින් පේන්නේ දිමුලාගල කන්ද. මේ තියෙන්නේ මෙන්න මේක තමයි පරණ පාලම. එතකොට මේ පාලමේ ඒ කාලේ ගිහින් තියෙන්නේ බසුයි කෝච්චි දෙකම ගිහින් තියෙන වාහන බස් ඒ ඔක්කොම ගිහින් තියෙන්නේ මෙන්න මේ පාලමේ. ඔයාලට හිතා ගන්න පුළුවන්ද කොහොමද ඒක උනේ කියලා? මටත් ඇත්තටම කොහොම හිතා ගන්න බෑ. මේකේ ඒ කියන්නේ කෝච්චි නවත්තලා බස් ඒවා යවලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ කෝච්චි යවලා තියෙන්නේ. කෝච්චි ටයිම් ඒවා බලලා තමයි මේ වාහන එහෙම යවලා තියෙන්නේ. මෙන්න ඉන්නවා යාළුවා සෙට් එකක්. කලාතුරකින් දකින්න ලැබෙන දර්ශනයක් නිසා ඉතින් ඒකත් මම වීඩියෝ කරගත්තා. මීගවයෝ පව්වනේ ඒගොල්ලන් නේද? අව්වේ හෝස්ට් එකේ උහි යනවා ඉතින් මොන විදියට. ඊට පස්සේ අපි මෙන්න මේ විදියට ෂෝට් කට් එකකින් අපි මේ යන්නේ ඇල්ලවැවනේ. ෂෝට් කට් එකකින් අපි අපේ ගමනට යනකොට එතෙන්දී අපිට දිඹුලාගල ගොඩක් කන්ද සමීප දර්ශනයක් විදිහට අපිට පේනවා. මේ තියෙන්නේ එතනින් අපි වැටෙන්නේ මෙන්න මේ පාරට. කොහෙද කියන්නේ නම් මම හරියටම දන්නේ නැහැ මේ පාර. මේ තියෙන්නේ දිඹුලාගල කන්ද. අපි යන්නේත් ඔය දිඹුලාගල කන්ද කිට්ටුවටම තමයි. තාම අපි ඒ දිඹුලාගලටවත් ගිහිල්ලා නැහැ. මේ කිට්ටුවේදී ගත්ත වීඩියෝස් ටිකක් ඇත්තටම හරිම ලස්සනයි. මේ වැව මොකක්ද කියලා මට මතක නැහැ ඇත්තටම. මෙන්න මේ විදිහට තමයි දිඹුලාගල කන්දත් එක්ක අපිට ඒ view එක දැක ගන්න හම්බ වුණේ. හරිම ලස්සනයි. ගොඩක් මේ දවස්වල පායනවා. වහින්නේ නැහැ මේ පොළොන්නරුවට. හරි අමාරු ඉතින් ටිකක්. ළමයි මං ඉන්නේ මේ ඇල්ලේවැව කියන ප්‍රදේශයේ. මෙතෙන්ට තියෙන විශේෂත්වයක් මේ බලන්න. මෙතන තියෙන්නේ මේ නුග ගහක්. ඒ නුග ගහ පේනද? එක ගහ ඩබල් වෙලා ගිහිල්ලා තියෙන සීන් එකක් තමයි තියෙන්නේ. තියෙන විශාල නුග ගහක්. මේ අපි ඇල්ලවැව ඉඳලා
ආපහු එනවා ගිරිතලයට යන්න. අපි නවතින්නේ ගිරිතලේ ඩියර් පාක් හෝටල් එකේනේ. ඒ නිසා ඉතින් එහෙට යන්න එන්නේ. ගිරිතලයට යන්න කලින් අපි යනවා පරාක්‍රම සමුද්‍රෙට නාන්න. මම දැන් ඉන්නේ පරාක්‍රම සමුද්‍රයේ. view එක නම් හරිම ලස්සනයි. ඉර බහින මාරම ලස්සන view එකක් තියෙන්නේ. යනවා නාන්න. බලමු මම නායිද කියලා තාම ෂුවර් නෑ. ලස්සන. මාර ලස්සන view එකක් තියෙන්නේ. wow. Super. Nice. බලන්නකෝ ඒ කාලේ අපි චිත්‍රවලට ඇඳපු අහස කුරුල්ල පියාඹන ඉර බහින දර්ශනේ මේ විදිහට ලයිව් දැක ගන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක මාරම අත්දැකීමක්. ඇත්තටම මාරම ලස්සනයි මෙතන. ඔයාලා හැමෝම පුළුවන් නම් ගිහින් බලන්න. හන්දෑවක ඉර බහින වෙලාවක පුදුම ලස්සනක් මෙතන තියෙන්නේ. මේ දවස්වල වතුර නෑ. පරාක්‍රම සමුද්‍රේ කිරෝලිටම නාන්න. හරිද? අපේ නාන බෝට් එක තියෙන්නේ අර ඈත පේන කිරෝලි. මොකද කියලා මේ වෙලාව දැන් වෙලාව නම් මම හිතන්නේ මාර උලකයි. එනනේ මට ඉස්සරහට අඩිය තියාගන්න බෑ. ඒතර උලකට. හරිම ලස්සනයි යන්නේ. මේ ටිකක් දුර අපි ඇවිදගෙන ආවා. වැවේ වතුර ගොඩක් අඩු වෙලා තියෙන්නේ. පායන නිසා චූටි චූටි වතුර වලවලුත් තියෙනවා. අපිට මේ යනකොට ගොඩාක් හම්බ වෙනවා අර බෙල්ලෝ. බෙල්ලොන්ගේ කටු මං හිතන්නේ කොක්කු කනවා කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන view එකක් අපිට වැව මැද්දේදී දැක ගන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ මේ විදිහට එකතු වෙලා ගොඩ ගැහිච්ච කටු. බහින්න කම්මැලිකමේ හිටියේ මේ වෙලාවේ බාප්පලා නම් බහැලා සෑහෙන දුර ගිහිල්ලා ඒගොල්ලන් මේ ඇවිදගෙන මේකේ මේ ගැඹුර නැහැ. ඇවිදගෙන අපිට ගොඩාක් දුර යන්න පුළුවන්. මේ පරාක්‍රම සමුද්‍රේ බලන්නකෝ ඔයගලන් මේ ඔයාලට පේනවද වැවේ රැලි අර මුහුදේ වගේ මේ වැවේ රැලි එනවා. මේ පේනවද? මේ වගේ රළ ගහනවා මුහුදේ වගේ. ඒකත් පරාක්‍රම සමුද්‍රේ. මේක වැවක්. ඒ වුණාට රළ ගහනවා. රළ ගහන්නේ අර මේ හුලං හමන පැත්තට. මේ තියෙන්නේ ඉර බහින්න කිට්ටු දර්ශනයක්. ඒ වගේම මේ වහින්නත් වගේ තිබ්බා. ඉතින් තාමත් මේ හිත එහෙට මෙහෙට කරකිනවා බහිනවද නැද්ද කියලා ඔය අර බෙල්ලෝ හොල බලනවා. පාන තියෙන බෙල්ලෙක් හම්බුනේ නෑ නෙමෙයි මට හම්බුණා වෙම මැද්දේදී එක්කෙනෙක් යාව ඉතින් වීඩියෝ කරගන්න බැරි වුණා අපහු යාව දැම්මා මේ ඇවිදිනකොට අඩිය තියෙන අඩියක් ගානේ අර බෙල්ලොන්ගේ කටු තියෙනවා සෑහෙන්නානේ බලන්නකෝ අහසේ දැනින් තැන තියෙන එක පාටවල් මාර ලස්සනයි මේ හරිය බලන්නකෝ මැද හරියේ වලාකුළු නෑ. ඊට පස්සේ වටේට තමා වලාකුළු තියෙන්නේ. ඊට පස්සේ තව මෙහාට වෙනකොට ඔය පේනව නේද ටිකක් කළු පාට වලාකුළක් තියෙන්නේ. ඔය හරිය ලස්සන මේ මොකද්ද රේන්බෝ එකක් කියන්නේ දේදුන්නක් පාලා තිබ්බා. මං යනවා නාන්න. පරාක්‍රම සමුද්‍රේ බකින්න යන්නේ ළමයි. ඔයාලා අපිට හරි. අන්න හරි ඈතටම යන්න පුළුවන්. අය තාප්පා ගිහින් ඉන්න අරගෙන මේ බලමු කියලා මටත් යන්න පුළුවන්ද කියලා. මේ
මෙච්චරයි වතුර. මට පේන ඈතටම ගිහින් ඉන්න පෙන්නන්න ඕනේ. පේනවද? මම මේ ඉන්නේ අනුමත හරියේ. වාව් ලස්සන බලන්න පස්සේ. nice view. මේ පැත්තෙන් මෙහි බලාකුලක් තියෙනවා ගොඩබරම හොඳටම. මේ පැත්ත ලස්සනයි. ඊට පස්සේ මේ පැත්තේ ඉර බහින පැත්ත. ඉර බහින පැත්තේ මෙන්න මෙහෙම. අපේ යන්න පුළුවන්. අපේ යන්න පුළුවන් ඈතටම යන්න පුළුවන්. මෙව මැද සිට ගන්නා වූ සමීප ඔන්න ඔන්න ඉදිරියට යා කවුරුද ඔය ෆෝන් එක ගන්නෑ. යා යා කීපක්ෂයෙන් දෙල්ලේ කකුල පරිස්සමෙන් තියන්න ගල් තියනවා. එන්න එපා. රංගමෙද සාකච්ඡා යනවා ගොඩාරියක්. ඉතින් ගොඩක් නොදන්න දේවල් කියලා දුන්නා අපිත් එක්ක ගියපු අයියා. මම නැත්තේ මං ඉන්නේ බය දැක්කා. කරා පිච්චෙනවා. අල්ලන්න එපා මේ ඉස්සරහා ගාලා. ඔය ෆොටෝ හරිය ලස්සනයි යුරු බලන්න. කීපු හින්දා ඇත්ත ඔයාලා දන්නවද මං ওই වීඩියෝ එක කරගන්න මාර කට්ටක් කෑවි හොඳද මේ ඕක දැක්කේ ඇත්තටම අහම්බෙන් වැව මැද්දේ ඉඳෙද්දි තමයි ඔය ඉරොබ් බහින එක මාර විදිහටම ලස්සනට තියෙනවා දැක්කේ ඊට පස්සේ මං දුවලා ඇවිල්ලා ආපහු ගොඩට ඇවිල්ලා මම මගේ ෆෝන් එක අරගෙන ආපහු වැව මැද්දටම ගියා මට මේක ගන්න ඕන නිසා බලන්න ඉරොබ් බහිනවා අපි වැව මැද්දේ ඉන්නේ ඉර බහින දර්ශනය හරිම ලස්සනයි බලන්න මාරම ලස්සනයි ඕ අර පැත්තෙන් දේදුන්නකුත් පායලා තියෙනවා යාර ඒ වගේ අර උලක් වල බල්ල මිනිස්සු අපි බලන්න පුළුවන් උලක් කාද අපි මං ඔය පැත්තට ෆෝන් එක අල්ලගෙන ඉන්නේ මේ වෙලාවේ මේ අකුණු ගහ වහින්න වගේ තිබ්බට බැස්සේ නැහැ හැබැයි අකුණු ගැහුවා මේ අකුණු ගහන දර්ශනයක් ගන්න තමයි මම මේ විදිහට ෆෝන් එක අල්ලගෙන හිටියේ හැබැයි my bad luck මට ඒක ගන්න බැරි වුණා ලස්සනට එතන මේ අකුණු ගහන එක මාර ලස්සනට තිබ්බා ඉතින් try කරා ගන්න ඒත් හරි ගියේ නැහැ මගේ වෙලාව හරි ගියේ නැහැ ඒ නිසා මට අකුණක් යන වීඩියෝ එකක් ගන්න බැරි වුණා මේ ඉතින් හොඳටම හවස් වෙච්ච නිසා අපි නාලා කරලා ඔක්කොම කරලා ඉවර වෙලා යන්න ලෑස්ති වෙනකොට ආපහු හැරිලා බලද්දි මෙන්න මේ විදිහට තමයි අහස තිබ්බේ බලන්න පාටවල් කීයක් මේ අහසේ තියෙනවද වතුරට මේ විදිහට අර රතු පාටට වැටිලා අනේ පුදුම ලස්සනක් තියෙන්නේ මෙතන එන්න හිත දුන්නෙම නැහැ මේ බලන්නකෝ අහසේ තියෙන පාට ඉර බහිනකොට බුදු අම්මෝ මට නම් පිස්ස හැදුනා නේ එතෙන්ට ගියාම ඇත්තටම මේ මං හිතන්නේ 6ත් පහු වෙලාද කොහෙද ඒ වෙලාවේ මේ අහසේ වලාකුළු වල තියෙන ලස්සන වතුරට තනිකර රතු පාටට වැටිලා පුදුම ලස්සනක් අනේ
මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ පොළොන්නරුවේ ඩියර් පාර්ක් කියන හොටෙල් එකට. අද රෑ අපි මේකේ තමයි ඉන්නේ. අ, දැන් නම් මම දැන් ආවේ මෙහෙට. ටිකක් කළුවරයි පේන්නේ නැහැ හරියටම හොටෙල් එකේ ඩීටේල්ස් ටික. මං හෙට උදේට ඔයාලට හොටෙල් එකේ වීඩියෝස් ටිකක් දාන්නම්. තමයි හොටෙල් එක. යනවා අපේ රූම් එකට. ඔයාලට මේ හොටෙල් එකේ ඔයගොල්ලන්ගේ රූම් එක ගාවට යන්න මේ විදියට ගෝල්ෆ් කාර් එකේ සර්විස් එකක් දෙනවා මේ හොටෙල් එකෙන්. ඇත්තටම ලොකු දුරක් නැති වුණාට ඔයගොල්ලන්ගේ ලැගේජස් ඔක්කොම එක මේ කාර් එකෙන් යන්න පුළුවන්. මේ තමයි අද අපිට නවතින්න arrange කරලා තිබ්බ රූම් එක. මේක අපි 3 දිනකට ඉන්න පුළුවන් විදියට ගත්ත රූම් එකක්. ඉතින් අපි 3 දෙනා විතරයි ඉන්නේ ගියේ. ඒ නිසා අපිට රූම් එකට ආවම හම්බ වුණා වෙල්කම් ඩ්‍රින්ක් එක රූම් එකටම එව්වා. මෙන්න මේක. මේක තමයි අනෝද ඩ්‍රින්ක් එක. හරිම රසයි. අපි දැන් යනවා අපේ ඩිනර් එක ගන්න. රෙස්ටොරන්ට් එකේ ඉඳලා අපි යනවා ඩිනර් එක ගන්න. යමු අපිට ඩිනර් එක ගන්න. මේ තියන්නේ හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක. එතන තියෙන ලොකු මාළු ටැංකියක්. ඊට පස්සේ මේකේ ඉස්සරහා තියෙනවා හදලා මුවෝ. මේක මෝර්ම ලස්සනයි. අනේ මේ හොටෙල් එකෙත් එන්ට්‍රන්ස් එකයි මුළු හොටෙල් එකම පුදුම ලස්සනක් තියෙන්නේ. මේ තියන්නේ හොටෙල් එකේ අපිට අපේ කෑම ගන්න පුළුවන් ඒරියා එක. මේක ඉන්ඩෝ අවුට්ඩෝ කියලා දෙකේම පුළුවන් අපිට අපේ කෑම ගන්න. අපි ඉතින් ඉන්ඩෝ එකට ආවා මොකද ගොඩාක් රෑ වෙලා අපි එද්දී මේ ගෙස්ලා නම් ගොඩක් හිටියා. මේ ගොඩක් අය ඇතුලේ නෙමෙයි හිටියේ අවුට්ඩෝ එකේ තමයි හිටියේ. මොකද අවුට්ඩෝ එකේ ඇත්තටම නැචරලි නේචර් එකත් එක්කම කම්බයින් කරලා තමයි ඒගොල්ලන් අවුට්ඩෝ එක හදලා තියෙන්නේ. ඉස්සරහට බලන්නකෝ මගේ වීඩියෝස් වල මම ඔයාලට පෙන්නන්නම් ඒ අවුට්ඩෝ එකේ view එකත්. ඔය පේනව නේද? එළිය තනිකර ගස් එක්ක තමයි මේ හොටෙල් එකේ හදලා තියෙන්නේ. ඔය ඉතින් අපි ඉතින් පොඩි ඩ්‍රින්ක් එකක් දාලා කන්න කලින් ඒක රික්වෙස්ට් එකක් මත තමයි අපි ඩ්‍රින්ක් එකක් ගත්තේ පොඩියට. ඊට පස්සේ තමයි අපි කෑමට ගියේ. මම ඉතින් වයින් එකක් ගත්තා. මේ තමයි අපිට එවපු බයිට් එක. ওই පිඟානේ නම් මං කාලා ඇත්තටම ඒක රස හින්දා මං කාගෙන ගියා. ඊට පස්සේ තමයි මතක්නේ මම වීඩියෝ එකක් ගත්තේ නෑනේ කියලා. ඉතින් ওই විදිහට මට කැෂු ෆ්‍රයි කරලා ගෙනත් තිබ්බා. ඊට පස්සේ සී ෆුඩ්ස් ඒ ඔක්කොම හම්බ වුණා. ඊට පස්සේ මේ තියෙන්නේ ඩිනර් බුෆේ එක. ඒකත් බුෆේ තමයි තියෙන්නේ. මේ හොටෙල් එකේ ඇත්තටම මං දැක්ක මාර්ම විශේෂත්වය තමයි ටෙක්නොලොජි එකත් එක්ක තමයි ගොඩක්ම යන්නේ. මේ ඔක්කොම සෙන්ස් වලට වැඩ කරන්නේ. ඔබන්න ඕන නැහැ. සෙන්ස් වලට වැඩ කරන්නේ. ඉතින් පොඩ්ඩක් ඉතින් ඔබලා බැලුවා ඔබන්න එපා කියලා ගහලා තියෙද්දි. ඒක නයි ඉතින් ගණන් ගන්න එපා. ඇත්තටම කොමන් සෙන්ස් නැතිනම් තමයි ඒ වගේ වැඩ කරේ. මේක ළඟට ගියාම ඒක අපිව සෙන්ස් වුණාට පස්සේ ඒක ඔටෝ ඕපන් වෙනවා ලිඩ් එක. ඉතින් ඔන්න ඔය වගේ මාරම බුෆේ රේන්ජ් එකක් තමයි ඒකේ තියෙන්නේ. මේ රෑට තිබ්බ ඒවා මම ඇත්තටම ඔක්කොම කෑවෙත් නෑ. කෑමත් මාරම රසයි. මෝරම ක්වොලිටි පුදුම රහක් තියෙන්නේ. ඔයාලා ඇත්තටම අනිවාර්යෙන් දවසක් යන්න ඕනි තැනක් කියලා මම රෙකමන්ඩ් කරනවා. මාරම ෂෝක් මාරම සර්විස් එකක් ස්ටාෆ් එකේ කට්ටියගෙනුත් තියෙනවා. කෑමත් මාරම රසයි. කන්න පුළුවන් සුපිරියටම. මේ තියෙන ඩෙසර්ට් රේන්ජ් එක. ඩෙසර්ට් වලත් ගොඩාක් ಜಾති තියෙනවා. වටලප්පන්, ජෙලි, ඊට පස්සේ මූස් ඒ වගේ ගොඩාක් ಜಾති තියෙනවා මේ පැත්තේ. ඔයාලත් එන්න. මෙන්න මේක තමයි මේ හොටෙල් එක. අනිවාර්යෙන් ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක අරගෙන යන්න කියලා මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා.